කොහොමද යාළුවනේ වෙනද වගේ ඉතින් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කරන්න යන්නේ පොන්ඩ් එක සුද්ධ කරන එක. ඒ කියන්නේ ඕගොල්ලන්ට මම වීඩියෝ එකක් ගෙනාවා අර පල්ලෙහා වල සුද්ධ කරන එකක්. දැන් මම ගේන්න යන්නේ උඩ වල සුද්ධ කරන එක. මේ පිටිපස්සෙන් තියෙන්නේ උඩ වල. ඊට පස්සේ මේ පල්ලෙහා වල තියෙන අනිත් පැත්තේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් කිල්ලවනේ මගේ මේ ඒ කියන්නේ මගේ පෞද්ගලිකව ඉල්ලලා තියෙනවා මේ උඩවලයි පල්ලෙහා වලයි දෙකම එකට පෙන්වන්න කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක තමයි ගේන්න යන්නේ. ඉතින් මං උඩවල සුද්ධ කරනවාද. එහෙනම් දෙකටම එකතු වෙලා ඉන්න. යාළුවනේ මේ තියෙන්නේ අපේ පල්ලෙහා වල. ඊට පස්සේ මේ තියෙන්නේ අර උඩහ තියෙන වල. වෙනවනේ එතකොට අර උඩ තියෙන වල වෙනමයි පල්ලෙහා වෙනමයි තනි ගලේ ගහලා තියෙන්නේ. මේ තියෙන පාලම මේ බට ටික ගෙනලා තියෙන්නේ මම පොන්ඩ් එක සුද්ධ කරන්න. මේකේ තමයි අපේ ලොකු බලකා ඉන්නේ. මේ පේනවද? මේ ඉන්නේ අපේ යාළුවෝ ටික. මේ තියෙන්නේ පොන්ඩ් එක. උඩවල තමයි අද සුද්ධ කරන්නේ. පල්ලෙහා වල එච්චර ජරා වෙලා නැහැ ඔයගොල්ලන්ට කොළ පාටට පෙන්නට. ඉතින් යාළුවනේ මේ වලෙත් වැඩ දෙක තුනක්ම තියෙනවා. මේකේ අඩිය තනිකර තියෙන්නේ කොළ. අර කට්ටිය දඟලනවා. මේ මෙතන තියෙන මේ පැලයක් තියෙන්නේ. ඒ පැලේ මේ තියෙන බාස්කට් එකේ පැලේට ඉඩ මදි ඒකේ. ඒ හින්දා ඒක මම බාස්කට් එක මාරු කරන්නත් ඕනේ. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු. යාළුවනේ ඉස්සෙල්ලාම දැන් අපි මේකේ මේ තියෙන අර පාසි ටික අහක් කරගෙන ඉමු. ඊට පස්සේ තමයි අර චූටි මාළු ටික අල්ලන්න තියෙන. ලොකු මාළු නෑ මේකේ. ඉන්නේ ඔක්කොම චූටි මාළු. කරන්න යන්නේ මේකේ තියෙන පාසි ටික ඔක්කොම මේ බාල්දියට දාගන්න එක. අපි එහෙනම් මේක දාගමු. යාළුවනේ මං ඔය ඉතින් සට ගාලා සුද්ධ කරන ඔය ටික ඉක්මනට වීඩියෝ එක කරගන්න ඕනේ හින්දා ඉතින් ඕගලන්ට පේන ඇති මං චුට්ටක් බයෙන් අඩිය තියන්නේ. මොකද මේ කලින් දවසේ හිටිය ඕකේ දියබරිය පත. මං ඕකව අල්ලන්න ලෑස්ති පිට තමයි හිටියේ. හොඳ වෙලාවට එයා හිටියේ නෑ. ඉතින් මේ මං ඔය සට ගාලා අස් කරගත්තා. ඊට පස්සේ මම මේ අඩිය ඉන්නේද කියන්න බෑනේ. ඒ හින්දා මේ ඔය පරිස්සමට බලබලා තමයි සුද්ධ කරන්නේ. කියන්න බෑනේ නිරුහි සර්පයෙක් වුණාට කෑවොත් එහෙම සර්පයාමනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඔය පාසෙ ටික එකතු කරගන්නේ. ඊට පස්සේ දැන් ඔය මාළු ටික මේ අල්ලන්න ලෑස්ති වෙන්නේ. ඔය පාසෙ ටික ටට්ටක් ගාලා ඔක්කොම එකතු කරගත්තාට පස්සේ දැන් ඔය මාළු ටික තමයි එකතු කරගන්නේ. ඕම් බලන්නකෝ. ඔය කොට කෑල්ලෙත් මේ අයින් කරා ඔය ටයර් කටේ ඇස්සේ තමයි ඉන්දියොත් ඉන්නේ ඔය දියබරිය. ඉතින් මම ඒකත් අයින් කරලා මේකත් පිහදාගත්තා. හරි ගොළු බෙල්ල ටික එහෙම ගැලවුවා. මොකද උණු ජීවිතනේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ මාළු ටික තමයි මම ඔය අල්ලන්න සැරසෙන්නේ. ඉතින් ඩුවල ගිහිල්ලා බටේ ගෙනාවා. බටේ දැම්මා. එහා පැත්තෙන් ඇද්දා. ඊට පස්සේ වතුර ටික අදිනවා සට ගාලා. අඟල් දෙකේ බටයක් ගෙනලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම කරන්නේ මාළු ටික අදින එක. ඔය මාළු ටික මේ ඔය බටේට අදින්නේ නැහැ. මොකද මේ ඔය රොඩු තියෙන ඔය රොඩු අස්ස ඉන්න මාළු වැඩිපුර ඉන්නේ මාතු පිට. ඒ හින්දා මේ ඇදුනත් එහෙම අර පැත්ත කානුවෙන් ගිහේක මං මේ ගිහිල්ලා බැලුවා. එකෙක්වත් හිටියේ නෑ. මං ওই කානුවේ බාදක දාලා හිටිය උන්ට මේ හිර වෙලා ඉන්න. ඉතින් මේ ඔන්න ඔය විදිහට සට ගාලා මාළු ටික ඔක්කොම එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මේ ওই මාළු ටික එකතු කරගද්දි අර මුළු වල තමයි වැඩිපුර එකතු වෙලා ඉන්නේ. අර මේ කෙරවල මුල්ලේ හැම වැඩිපුර හිටියා. කොහොම හරි ඕකේ මං කොහොම හරි අස් කරලා ඉවර වෙද්දි මාළු හිටියා 20ක් 30ක් වගේ හිටියා. පොඩි පැටව ඉන්නේ ප්ලේටි. අර මේ හොඳ කලර්සේම නෑ. වල් වෙලා මේ එක පාට එකතු වෙලා හින්දා වල් වෙලා. පාට වල් එහෙම හරියට නැහැ. ඔය බලන්නකෝ. ඔය මේ මට හයිඩ්‍රිල් පැලේ එහෙම තවුණා. ඔය මේ අර පැලයක් කට්ටියට ප්‍රශ්නයක් ඇති. අර මේ නෙළුම් පැලේ නෙමෙයි අනිත් එක මොකද්ද කියලා. ඒක නම් මොකද්ද දන්නේ. අපේ තාත්තා මට ගෙනලා දුන්නේ ඔගේ හිටවන්න කියලා. කොහොම හරි එන හිච්චි පැලයක් ගෙනලා දුන්නේ. තනකොළ ගහක් වගේ. ඒක දැන් ලොක් කරගන්න තමයි. ඔය මේ මුල්ලෙන් අර හැමදාම බල අල්ලනවා. ඉස්ගෙඩියෝ මම දැම්මා. මොකද උණු ජීවිතේ ඉස්ගෙඩියොත් ඇල්ලුවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ටට්ටක් ගාලා මම මාළු ටික අල්ලගෙන ගියා. ඔය නෙට් එකේ තියෙන හින්දා හොඳයි. චූටි පැටියකින් නම් ඇල්ලුවා. ඊට පස්සේ මේක වතුර භාගයක් විතර අඩු වෙනකොට මේ ගෙම්බෙක් එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඔගේ වීඩියෝ එකේ වැඩිය පේන්න නැතුව ඇති. මං ඒක බලුවා මොකද්ද මේ මඩ කණේක්වත් එන්නවද කියලා. ඒ තරමට එහාට පයින්නවා මෙහාට පයින්නවා. එළියට යන්නෙත් නැහැ. වරට පිස්සු වගේ එහාට පයින්නවා මෙහාට පයින්නවා.
ඔය ඉතින් ඕක අදින්න අන්තිම වතුර ටික ඔය ටික අදිද්දී ඔය මම රොට්ටිකක් දැන් ගොඩ දාන්න පටන් ගන්නවා මොකද මේ මාස දෙක තුනකින් මොක අස් කරලා නැහැ ඉන්ඩෝරයක් ආවා මම ඕක ඉතින් වැඩි මේව කරන්නේ නැහැ ලොකු මේ මාළු හිටියේ නැති හින්දා ප්ලේට් ඉල්ලන්න ඒක ගානක් නැහැ දැන් ඉතින් මම ඔය කරන්නේ ඔය ටික රොට්ටික ඔක්කොම එකතු කරන එක ඊට පස්සේ කරන්නේ මේ ඔය රොට්ටික ඔක්කොම එකතු කරලා රොම්මඩ තට්ටුව වගේ තියෙනවනේ ඒ රොම්මඩ තට්ටුව එකතු කරලා බේසමට දාගන්නවා හොඳ පෝරෝවා ඉතින් ඔය මිරිස් පැල වලට හරි දාන්න පුළුවන් ඊට පස්සේ ඔය ටික ඔක්කොම එකතු කරලා අර කෝප්පෙරුම්ම එකතු කරනවා අඩිය තියෙන වතුර ටික ඊට පස්සේ මම කරන්නේ ඕක ගොඩින් තියනවා ඊට පස්සේ කරන්නේ මම අර හෝස් එක ගෙනහලා වටේ තියෙන ඔක්කොම ටික රොම්මඩ් ටික අඩියට හොදලා අරනවා ඊට පස්සේ ඔය බලන්නකො ඔක්කොම සට ගාලා හේදලා යනවා ඒත් අර කොළ ඉතුරු වෙනවා ඒ හින්දා මම කරන්නේ මේ ඉදලා ගිහලා ටක් ගාලා ඉදලා දුවගෙන ඇහිලා ඉදලා ගේනවා ඊට පස්සේ ඔය ටික ඔක්කොම අර පල්ලෙහාට අතු ගන්නවා ඔය මේ උණ කොල්ල වැහලා තියෙන උණ පඳුරේ ඒකේ ඔක්කොම මේ කොළ ටික පල්ලෙහාට අතු ගියා මම හුඟක් ඒවා අරන් දැම්මා ඊට පස්සේ මේ ඔය ටික මම බස ගාලා මේ කෝප්පෙන් අහක් කරා වැඩි කොළ තිබ්බේ නෑ අර මං කලින් අතු ගාව හින්දා දැන් ඉතින් ඕක පිරෙන්න අරින්නයි තියෙන්නේ ඔන්න ඉතින් දැම්ම යන්න ඔය බල් පැලේට පස් කපන්න මොකද ඉතින් නිකම් පසේ හරියන්නේ නෑනේ ඔය මම යන්නේ අතන වලක් තියෙනවා ඒක උතුරලා මේ ඔය කැලේ මැද්ද යන්නේ සීයාගේ ලෝලු කොටු අසෙන් වට්ටක් කැලුත් තියෙනවා බෙනුම් තමයි පෑගුණා ඔය යනකොට අර අතර පේනවද යන් කො ඉස්සරහට ඔය ගල් වැටේ මුඩින් පැනලා අයියා ඔව් උදැල්ලන් මං ගෙනලා තිබ්බ උදැල්ලයි බේසමයි මේ මෙතන මේ අර මෙතන වල තියෙන්නේ මේ තියෙන්නේ මේ නීරමුල්ලි හිටවල මේ වතුර හැම වෙලේම තියෙනවා වෙහි කාලට මේ වල උතුරලා මේ වතුරේ නෝක උල්පතක් තියෙනවා මේ ඕකේ අඩි 10ක් විතර සාමාන්‍යයෙන් පායන කාලටත් වතුර අඩු වෙනවා ඉතින් යාළුවනේ අරක පස් කපන විදිහ නම් වීඩියෝ කරන්න බැරි වුණා මොකද මේ ෆෝන් එක තියන්න තැනක් තිබ්බේ නැහැ මං තියන්න ඇදුවා තියාගන්න බැරි වුණා ඉතින් දැන් මම මේ කරන්න යන්නේ මේ වතුර බටේ අරගෙන දානවා අර බේසමට දාලා ඕකේ තියෙන මඩ ටික චුට්ටක් හොදලා අරනවා ඕක මඩ 100% අපිට අයින් කරන්න බෑ නමුත් අපිට මේ පුළුවන් තරම් අයින් කරන්න ඕනේ නැත්තම් ටැංකිය මඩ වෙනවා මට අර ඕක මේ ඔබන්න තැනක් තිබ්බේ අර වලෙත් ඔබන්න බෑ මේ බේසම ලොකුයි ඒ හින්දා ඉතින් පොන්ඩ් එකටම ගේන්න වෙනවා මේක හොඳට හොදන්න ඕනේ හොදලා මේ හොඳට හොදලා ඕක පිරෙන්න වතුර පිරෙන්න ඕනේ ඊට පස්සේ පිරලා මේ මඩ ටික හොදා යන්න තියෙන්න ඕනේ ඊට පස්සේ මේ ඔය පැලේ හිටෝන තැනදී මං ආයි පෙන්නන්නම් ඕගලන්ට යාළුවනේ මේකේ මේ මඩ තව තියෙනවා මේ ටැංකිය චුට්ටක් සවුත් වුණා ඊට පස්සේ මම මේක ෂේප් එකේ පිරෙන්න ඇරි එතකොට චුට්ට මේ මඩ ටික මේකේ මෙහෙම්මම තියෙනවනේ ඒ හින්දා මම ඔයගලන්ට මේක සම්පූර්ණයෙන්ම පිරුණාම පෙන්නන්නම් යාළුවනේ මේක දැන් ගොඩක් දුරට පිරලා තියෙන්නේ දැන් ෆුල්ම වෙන්න පිරලා තියෙන්නේ පාසි ටික දැම්මා අර පැලේ මේ අපි පස් කපලා පිරෙව්වනේ ඒ හින්දා මේක චුට්ටක් දැන් බොර වෙලා තියෙන්නේ මේ ඕක දැන් දවස් දෙකක් යද්දී හරියයි දැන් අපි මේකට අපේ ඉබි සමාජිකයෝ දාමු ඔයාලට ඉබ්බව පෙන්නුවේ නෑනේ මේ ඉන්නේ අපේ ඉබ්බා බයලා ඉන්නේ කට ගාලා යනවා දැන් අපි මෙයා පොණ්ඩකට දාමු මේක ඔයාගේ අලුත් ගෙදර යන්න යන්න හැංගුණා මේ හැංගුණා දැන් මේ බේසමාසෙ ඇත්තද
දැයිතින් ආයි අස් කරන දාට තමයි බලන්න වෙන්නේ. දවල්ට සමහර විට අවුව තපෙන්න උට්ටෙයි. පුළුවන් වුණොත් මම ඕගලන්ට වීඩියෝ ක්ලිප් එකක් අරන් දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි මගේ ෆොන්ට් එක සුද්ධ කරන වීඩියෝ එක ඉවර වුනේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ආයි දවසක හම්බ වෙමු. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරලා like කරලා එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් මම අදට සමු ගන්නවා. bye.